ටීවී 7 ප්‍රවෘත්ති වල වැඩියෙන්ම කය ගන්න වැඩියෙන්ම බය වෙච්ච අය. මා නැවත කියන මේ කිසි කෙනෙක්ගෙන්වත් පරිගණන් කරන්නේ නැහැ. අපිට මේ පරිගණන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට කිසි කෙනෙක් එක පෞද්ගලික තරහක් නැහැ. හැබැයි අපි ක්‍රමානුකූලව මේ වංචා දූෂණ යටගිය අපරාධ විමර්ශනය කරන ක්‍රියාවලිය විධිමත් කරලා තියෙනවා ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒක අපි කරලා තියෙනවා. මම ඔබට උදාහරණයක් කියන්න. 2015 ඔක්තෝබර් මාසයේ තෙල් සංස්ථාවේ සල්ලි වලින් ගම් වතුර ආධාර බෙදනවා කියලා සල්ලි අරගෙන ගිහිල්ලා තියෙනවා ගිරිඋල්ලේ മന്ത്രി කෙනෙක්. කුරුණෑගල බෙදන්න. ගම් වතුර ආධාර බෙදන්න. එකක් තමයි තෙල් සංස්ථාවට ගම් වතුර ආධාර බෙදන්න නීතිමය බලයක් නැහැ. නෑනේ. තෙල් බෙදුවා නම් ටිකක් සාධාරණයි. දෙක පරීක්ෂා කරන බලනකොට ඒ කාලේ ගිරිඋල්ලේ ගම් වතුරක් තිබිලත් නැහැ. තුන පරීක්ෂා කරලා බලනකොට ඒ කාලේ ඡන්දයක් තිබිලා. එහෙනම් මොකද කරලා තියෙන්නේ මේ? මහජනයාගේ මුදල් අවභාවිතාවේ යෙදලා තියෙනවා. පරීක්ෂණය ඕක. මේකට මොකද්ද කරන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවට ලියුමක් අරිනවා. කවද්ද? 2015 ඔක්තෝබර් වල. 2015 ඔක්තෝබර් වල ලියුමක් යවනවා. මෙන්න මෙහෙම වැඩක් වෙලා තියෙනවා මොකද කරන්න කියලා. උත්තර එන්නේ 2025 ජනවාරි 8. උත්තර ආපුවම කියනවා එතුමයි පෞද්ගලික ලේකම් දෙන්නම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරා. ඊට පස්සේ අත්අඩංගුවට ගන්නකොට අරන් තියෙන්නේ එතුමයි බිරිඳයි දෙන්නම. ඒතර රටේ මතයක් හදන්න පටන් ගත්තා මේ පෞල් පිටින් ගන්න එක වැරදිනේ කියලා. මමත් බැලුවා ඇයි මේ නෝනායි මහත්තයා දෙන්නම ගත්තේ කියලා. මම ඇහුවා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකද්ද වුනේ කියලා. නෑ කිසි වැරද්දක් කරේ නෑ කිව්වා. ගත්තේ ඇමතිතුමයි ඇමතිතුමාගේ පෞද්ගලික ලේඛනුයි කිව්වා. ඒ අලුත් කෙනා. මම මේ පරණ කෙනාකට කියන්නේ. හරිද? හරිද? ඒක බලනවා මොකද්ද බිරිඳ? අලුත් කෙනත් එහෙමයි. පෞල් පිටේ යන්නේ පෞල් පෙලින් වැඩේ දීලා. වෙන මොකවත් නෙවෙයි. දැන් ගත්තනේ. නෑ නයි මස්සිනයි. නේද? මස්සිනා මහමති නෑන පෞද්ගලික ලේකම්. ඊට කලින් මහත්තයාගෙත් පෞද්ගලික ලේකම්. මොකද මම ඒක බලන්න ඕන දැන් දෙන්නගෙම වෙලා හිටියද කියලා. පෞද්ගලික ලේකම්. බලන්න ඕනේ නැද්ද? මොකද මම දන්නවා මාවිල්ලාරු වෙලාවේ පෞද්ගලික ලේකම් මෙයා. දැන් මෙයාගේ අලුත් පරීක්ෂණිය. මොකද මේ වෙලා තියෙන්නේ? ඉතින් පෞල් පිටින් මහජනක දේපල හොරකම් කරා නම් පෞල් පිටින් විඳවන්න ඕන. තව එක්කෙනෙක් කියනවා අපේ වයසට ගිහපු ඇවිදින්න බැරි ආච්චිත් ගෙනියනවා. මම කියන්නේ ආච්චිට එහෙම උනේ නේද? ආච්චිට එහෙම උනේ වංචනික මුණුබුරන් හින්දා. පව් මටත් හිතෙනවා පව්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒ වයසක කෙනෙකුටවත් බේරෙන්න දෙන්නේ නැහැ. තමන්ගේ මුදල් සංගවා ගැනීමේ නේද මෙවලමක් බවට වයසක ආච්චිපත් කරගන්න.